මෙහිදී ලබා දෙන සියලුම මාකට් රීසර්ච් ඇන්ඩ් ඇනාලිසිස් ඔබගේ දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් නිර්මාණය වූ අතර කොටස් වෙළඳපොළ තුල සහ අනෙකුත් ට්‍රේඩිං ප්ලැට්ෆෝම්ස් හරහා ගනුදෙනු කිරීමේදී වැඩි අවදානමක් පවතින බව කරුණාවෙන් සලකන්න. අද අපි පොඩ්ඩක් CIC හෝල්ඩින්ග්ස් එක ගැන පොඩ්ඩක් බලමුද. හයර් ටයිම් ෆ්‍රේම්ස් වල ප්‍රයිස් එක පොඩ්ඩක් බේරිෂ් සයිඩ් එකට බර නිසා මම හිතුවා මේක ගැන අප්ඩේට් එකක් දෙන්න. මුලින්ම chart එක දිහා බැලුවම අපිට order flow එක නැත්නම් market bias එක bullish කියලා easily identify කරගන්න පුළුවන්. swing highs ටිකයි swing lows ටිකයි හොඳට form වෙලා තියෙන නිසා මේක strong bullish trend එකක් කියලා chart එකේම prove වෙනවා. bullish trend එකත් එක්ක higher lows ටික consider කළාම අපිට මේ trend line එක බලා ගන්න පුළුවන්. trend line එක 2024 සෙප්තැම්බර් මාසයේ ඉඳන් 2026 පෙබ්‍රුවරි මාසයේ වෙනකන් respect කරලා මාර්ච් මාසයේ වෙනකොට price එක breakout එකකට ගිහින් තියෙනවා. breakout එකෙන් පස්සේ පොඩි pullback එකක් form වෙලා ආපහු trend line එකෙන් දැන් rejection එකක් පෙන්නනවා. pullback එකකින් පස්සේ rejection එකට හේතුව මේ higher time frame resistance එක කියලා දැන් ඔයාලට තීරෙනවා ඇති. මම දැන් පෙන්නන highs ටික බලපුවාම ඔයාට මොනවද පෙන්නේ? අහලා තියෙනවද classical market structures වල head and shoulder pattern එක ගැන? ඒක තමයි මේ දැන් CIC stock price chart එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. theory එකට අනුව head and shoulder pattern එකක් form වෙනවා කියන්නේ ඒක reversal indication එකක් කියන එකයි. ස්ටොක් ප්‍රයිස් එක දැනටමත් නෙක්ලයින් එක බ්‍රේක් කරලා තිබුණට පල්ලෙහා ක්‍රියේට් වෙලා තියෙන සපෝට් එක දැන් ගොඩක් වැදගත් ෆැක්ටර් එකක් වෙනවා. ඒකට හේතුව ප්‍රයිස් එක මේ සපෝට් එකකින් පල්ලෙහාට බ්‍රේක් වෙලා කන්ටිනියු වෙන්නේ නැහැ කියන්නේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක ඉන්වැලිඩ් වෙනවා කියන එකයි. තියරි එකට අනුව සහ bearish sentiment එක වැඩිවීමත් සමග bearish trend එක breakout එකක්කුත් කරගෙන bearish movement එකක් ගත්තොත් අපිට ඊළඟ support එක විදියට රුපියල් 23ට ආසන්නව තියෙන support එක දක්වා price decline එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් ඔයාටත් මේ stock price analysis එකෙන් මගේ personal view එක දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. මේක ඔයාගේ portfolio එකේ තියෙන CIC holdings වල profit book කරගන්න හොඳ අවස්ථාවක් වෙයි. මේ වගේ තවත් මාකට් ඇනාලිසිස් ලබා ගන්න Wolf of CSC YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ ඇනාලිසිස් එකත් like කරලා ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස ලබා දෙන්න.